හදලා දෙන්නේ අම්මා නේද? හොඳයි. බැරි වෙලාවත් අම්මා අසනීප වුණොත් කවුද කෑම හදන්නේ? ආයිබෝවන් chance open kitchen වැඩසටහනට අද ඔන්න මම තනියම නෙමෙයි ආවේ. පුංචි යාළුවෝ කීප දෙනෙක් එක්කම තමයි අද මම ආවේ. ඔයාලට මතක ඇතිනේ මගේ ගිය සැරේ open kitchen පළවෙනි වීඩියෝ එකෙන් ඔයාලට මම open kitchen වැඩසටහන් මාලාවේ අරමුණ පැහැදිලි කරලා දුන්නා. ඉතින් අද මම මේ බලාපොරොත්තු වෙනවා මමත් එක්ක මේ වැඩසටහනට සම්බන්ධ වෙන හරි අපූර්ව පොඩ්ඩෝ ටික ඔයාලට අඳුන්වලා දෙන්න. ඉතින් අපි ඉස්සෙල්ලාම අපේ පොඩ්ඩෝ ටික අඳුරගෙන ඉමුකෝ. මගේ නම සකුන්තලා සඳමිනි. මම ඉගෙන ගන්න ලබන්නේ 10 ශ්‍රේණියේ. හරි. පුතේ ඔයාගේ අනාගත බලාපොරොත්තුව මොකක්ද? මගේ අනාගත බලාපොරොත්තුව ડોක්ටර් කෙනෙක් වෙන්න. බොහොම හොඳයි. ඊළඟට පුතේ ඔයා කියන්නකෝ. මගේ නම සඳර සිද්ධාර්ථ තිලකරත්න. ඉගෙනම ලබන්නේ 10 ශ්‍රේණියේ. අනාගත බලාපොරොත්තුව නැටුම් ගුරුවරියක් වෙන්න. මෙයා නැටුම් ගුරුවරියක් වෙන්න තමයි ආස. පුතේ ඔයා කියන්නකෝ ඔයාගේ නම මොකක්ද? දීප කෞශල්‍ය. කී වසරද ඉගෙන ගන්නේ? 4 වසරේ. පුතා ලොකු වුණාම මොනවද කරන්න ආස? හමුදාගෙන. එයා ඔන්න හමුදාවට යන්න ආසයි. මගේ නම සසිනි මිහිසර. ඔන්න මිහිසර. ඔයාලා ගොඩක් අය මිහිසරව අඳුරනවා. මොකද මගේ වීඩියෝ බැලුවා නම් මිහිසර දැන් ගොඩක් අය දන්නව නේද? පුතේ ඔයා ඉන්නේ කී වසරේද? මම ඉන්නේ 9 වසරේ. පුතේ ඔයා ඉස්සරහට ලොකු වුණාම කරන්න කැමති මොනවද? සංගීත ගුරුවරයෙක්. එයා සංගීත ගුරුවරයෙක් වෙන්න තමයි කැමති. හරි ඊළඟට බලමු ඊළඟ කෙනා. මගේ නම ඉදුවර ශාමික. මම ඉගෙනම ලබන්නේ 11 ශ්‍රේණියේ. මගේ අනාගත බලාපොරොත්තුව හොඳ චෙෆ් කෙනෙක් වෙන්න. ඕන්න හොඳ චෙෆ් කෙනෙකුත් අපිට ඉන්නවා. හරි වටිනවා නේද? හරි ඊළඟට අපි බලමු අපේ චූටි පැංචා. පුතේ නම කියන්නකෝ. සනත් දීර්ඝානන්දගම. සනුත් පුතා. පුතා ඉන්නේ කී වසරේද? ඉස්කෝලේ කීයේද පුතා ඉන්නේ? මොන්ටිසෝරි යනවා එයා. පුතා ලොකු වුණාම මොනවද කරන්න කැමති? එයා පොලිසියට කැමතිලු නේද? හරි ඊළඟට බලමු මෙයා කවුද කියලා. මගේ නම සිහන්සා කෙනෙවි. මම ඉගෙනම ලබන්නේ 6 ශ්‍රේණියේ. මගේ අනාගත බලාපොරොත්තුව ડોක්ටර්. ડોක්ටර්ස්ලා දෙන්නෙක් ඉන්නවා දැන් අපිට. හොඳයි. ඊළඟට බලමු කවුද මේ පුංචි පැංචි කියලා. මගේ නම චතුරාර්ය සරණි. මම ඉගෙනම ලබන්නේ 3 ශ්‍රේණියේ. පුතා කැමති මොනවද ලොකු වුණාම කරන්න? ડોක්ටර් කෙනෙක්. එයා ડોක්ටර් කෙනෙක් වෙන්න කැමති. හරි. ඊළඟට කවුද මේ ඉන්න අක්කා? මගේ නම කවිෂා ගංගානි. මම ඉගෙන ගන්නේ 10 ශ්‍රේණියේ. මම කැමති දෙමළ ගුරුවරියක් වෙන්න. එයා ඔන්න එයාගේ වෙනස්ම බලාපොරොත්තුවක් තියෙනවා. හරි සතුටුයි. ඊගාවට කවුද? මගේ නම විහන්සා මිත්සන්වි උඩගම. මම ඉගෙනම ලබන්නේ 6 ශ්‍රේණියේ. මගේ අනාගත බලාපොරොත්තුව ડોක්ටර් කෙනෙක්. ડોක්ටර් කෙනෙක් වෙන්න අපි හැමෝම අප්පුඩියක් ගහමුකෝ. දැන් ඔන්න අපිට එක එක ක්ෂේත්‍රවල නියැලෙන්න කැමති එක එක විදිහේ දක්ෂතා තියෙන දරුවෝ කණ්ඩායමක් ඉන්නවා. හැබැයි පුතේ දැන් අපි ටිකක් කතා කරමු නේද? ඔයාලා හැමෝම මාත් එක්ක කතා කරනවා නේද? ඔයාලා මේ වැඩේට කැමති නේද? එහෙනම් අපි කතා කරමුකෝ. දැන් පුතේ දැන් මෙතන ලොකු වුණාම මොනවා හරි ශ්‍රේෂ්ඨවල නියැලෙන්න කැමති දරුවෝනේ ඔක්කොම මොනවා හරි කරන්න ඕනනේ ලොකු වුණාම. ඉතින් ඔය ලොකු වුණාම අපි මොන දේ කරත් අපේ මූලිකම අවශ්‍යතාවය මොකද්ද? කියන්න බලන්න. අපිට කන්න ඕනේ නේද? කන්නේ නැතුව අපිට ඉන්න පුළුවන්ද? බෑ. ඔයාලා දොස්තර කෙනෙක් වුණත්, ටීචර් කෙනෙක් වුණත්, කවුරු වුණත් අපිට කන්න ඕනේ නේද? එතකොට ඔන්න අපේ මූලිකම අවශ්‍යතාවයක් තමයි ආහාර කියන්නේ නේ. ඊළඟට ඉන්න ගෙදර. ඔයාලා කොයි විදිහට කොයි තැනකට ගියත්
ඔයාලට නිවසක් කියලා තැනක් තියෙන්න ඕනේ නේද? එහෙනම් අපි ඉන්න නිවසයි අපි කන්න බොන්න හදාගන්න අපේ මුළු තැන්ගයයි අපේ ජීවිතවලට ගොඩාක් සමීපයි නේද? එහෙනම් ඔන්න ඔය තැන් දෙක ගැන ඔයාලා මොනවද දැන් ගොඩක් මග හැරලා තිනවා. ඔයාලා කුස්සියේ වැඩවලට උදව් වෙනවද අම්මලාට? පුතා උදව් වෙනවද? මොනවද පුතා කරලා දෙන්නේ? ඔව්. අම්මට පොල් ගාලා දෙනවද? ලුණු සුද්ධ කරලා දෙනවද? මල්ලි පොල් ගාලා දෙනවලු. මල්ලි බබා ෂෝක් නේද? මට කියන්නකෝ දැන් ඔයාලා කවුද ඔයාලා ගෙවල් වල කෑම හදන්නේ? අයියෙන් කියන්න. අම්මා. දවසට කී පාරක් ඔයාලා කනවද? මොනවා හරි? පාරක් කනවා. උදේටයි, දවල්ටයි, රෑටයි ප්‍රධාන වේල් 3ක් තියෙනවා. එතකොට ඔය ප්‍රධාන වේල් 3ටම කෑම හදන්නේ කවුද? අම්මා. හරි ඔක්කොටම කෑම හදලා දෙන්නේ අම්මා නේද? හොඳයි. බැරි වෙලාවත් අම්මා අසනීප වුණා. කවුද කෑම හදන්නේ? අම්මලා අසනීප වෙන්න පුළුවන් නේද? පුළුවන් නේද? උන්න හැදෙනවා මේ දවස්වල ඔය වෛරස් උනක් තියෙනවානේ. ඒකට අම්මලාට අසනීප වෙන්න පුළුවන් නේද? එතකොට කොහොමද කෑම ටික හදාගන්නේ? කියන්න බලන්න. කවුද කෑම හදන්නේ ගෙදර? දැන් අම්මා අසනීප වුණා. හරි ඔයාලට බඩගින්න ඉන්න පුළුවන්ද? එතකොට මොකද කරන්නේ? සනු බබා. කියන්නකො අම්මට අසනීප වුණොත් අපි මොකද කරන්නේ? උයනවා. යා උයනවලු. කවුරු එක්කද උයන්නේ පුතා? එකනේ බලන්න හොඳ බබේ. ඉතින් දැන් ඔන්න අම්මලා අසනීප වෙන්න පුළුවන් නේ. එතකොට අම්මලා අසනීප වුණත් පුතේ උයන පියන වැඩ කොහොම හරි කරලා දෙනවා. අමාරුවෙන් හරි කරලා දෙනවනේ. බැරි වුණත් අමාරුවෙන් හරි කරලා දෙනවා. හැබැයි ඒ බැරි වෙලාවට අම්මට ළඟට වෙලා ඉන්න කියලා අම්මට උදව් කරලා පොල් ටිකක් ගාලා දීලා එළවලුවක් හදන්න උදව් කරොත් ඒක වටිනව නේද? වටිනවද? ඒකින්ද අම්මලාට ටිකක් හරි උදව් කරන්න හැම වෙලේම නෙමෙයි ඔයාලා ඉගෙන ගන්න ඕන. ඉගෙන ගන්න දේවල් අතපසු කරලා කුස්සියේ වැඩ කරන්න නෙමෙයි. ඒ වුණාට මොනවා හරි පොඩි දෙයක් හරි හදාගන්න අපි දැනගෙන ඉන්න එක වටිනවා නේද? ඒක නිසා අපි පොඩ අපේ ගෙදර අපි එදිනෙදා කන ආහාර පාන හදාගන්න විදිහ පොඩ්ඩක් දැනගන්න ඕන නේද? ඒකින්ද ඒකට අපි එකින් එක ටික මේ දේවල් අපේ ඕපන් කිචන් එකේ ඉගෙන ගන්න. කැමතිද ඔයාලා? එහෙනම් හරි. මට කියන්නකෝ දැන් අපි අම්මලා ගෙදර හදනවා පරිප්පු කරියක්. වැඩිපුරම ඔයාලා කැමති පරිප්පු කන්න නේද? කැමතිද? එතකොට ඔය පරිප්පු කරියට දාන්නේ ඔයාලා දන්නවනේ. අම්මලා මොනවද දාන්නේ? අයියෙන් කියන්න ඕන. පරිප්පු මාළුවක් හදනකොට ඔකට අම්මලා මොනවද දාන්නේ? කියන්න බලන්න. අයියෙන් කියන්න. මිරිස් කුඩු දානවා. සනු බබා කියන්න බලන්න. කහ කුඩු. තව ලුණු දානවා. තව සුදු ලුණු දානවා. රම්පේ කර පිංච දානවා. ටිකක් හයියෙන් කියන්නකෝ. අමු මිරිස් දානවා. ඒ පරිප්පු හොද්දක් හදනකොට දැන් ඔය දානේවන්න ඔයාලා කීවේ. මට කියන්නකෝ දැන් ඔයාලා ගෙදර ඔය චිකන් හදනවා, මාළු කරි හදනවා. ඒ වගේ දේවල් හදනකොට මොනවද දාන්නේ? කරාබුනේ. Gurundu kotiu, goreka, kamu ada dah? Sadika. Sadika dah ada, ha, sadika, tahu?
ජාති දානව නේද? එතකොට දැන් ওই දේවල් අම්මලා කොහොමද තියාගෙන ඉන්නේ? දැන් මිරිස් කුඩු තියෙන්න ඕන, කහ කුඩු තියෙන්න ඕන, ගම් මිරිස් තියෙන්න ඕන, ගොරක තියෙන්න ඕන නේද? 3-5 කුඩු තියෙන්න ඕන. දැන් ඔයාලා දන්නවද ඔය අම්මලා කොහොමද ගෙවල් වල තියාගෙන ඉන්නේ කියලා? කොහොමද තියාගෙන ඉන්නේ? කයියෙන් කියන්නකෝ එහෙම අපිට. සාක්කවල අහුරලා තියාගෙන ඉන්නවනේ. ගොඩක් වෙලාවට ගෙවල් වල මාසෙකට විතර ඇති වෙන්න මෙන්න මේ 3-5 මිරිස් කුඩු මේවා හදලා තියාගෙන ඉන්න. හැබැයි ඔයාලා දන්නේ ඒව කරන්නේ කවුද? අම්මනේ කරන්නේ. හැබැයි ඔයාලා දැනගන්න එක වටිනවා නේද? ඒක නිසා එහෙනම් අපි දැන් අපේ 3-5 රාකෙට ඕන බඩු ලිස්ට් එක හදාගමුද? පුතේ පොතක් ගේන්නකෝ. තෑනකෝයි පොතකෝයි අරන් එන්නකෝ අපි ලියා ගන්න ලිස්ට් එකක්. හරි පුතේ. අපි දැන් එහෙනම් අපේ කිචන් එකේ වැඩ පටන් ගන්න කලින් අපිට ඕන කරන දේවල් ගොඩක් තියෙනවා කිචන් එකට. නේද? ඒක නිසා අපි ඉස්සෙල්ලාම අපිට කිචන් එකට ඕන කරන 3-5 වර්ග ටික අඳුර ගන්න ඕනේ නේද? එහෙනම් අපි ඒක ලිස්ට් එකක් ලියාගමුද? එහෙනම් අපි කවිශක්කට කියමුකෝ ලියන්න කියලා. ඒවා ලියාගන්න. ඔයාලා කියන්නකෝ මොනවද අපේ 3-5 රාක්කයට ඕනේම කියලා. මිරිස් කුඩු. මිරිස් කුඩු. කහ කුඩු. කහ කුඩු. කියන්නද? ගම් මිරිස්. ගම් මිරිස්. ආවුණාද? කෑලි මිරිස්. 3-5 කුඩු. කෑලි මිරිස්. මිහිසරට මතක් වුණා නේද? හරි. කියන්නකෝ බලන්න තව අදීත පුතේ මොනවද තව ඕන? කියන්න බලන්න. අම්මලා මොනවද උයන්න ගන්න? ලුණු. ඉස්සෙල්ලා කිව්වේ එනසල් කරාඹු නැති පුරුඳු පොතු රම්පෙත් ඕන වෙනවා. අපි 3-5 රාක්කේ දේවල් ඉස්සෙල්ලා බලලා ඉමු. අව මොනවද? ගම් මිරිස් කුඩු ලිව්වද? එනසල් පුරුඳු පොතු ගොරක එතකොට 3-5 කිව්වහම ඔයාලා දන්නවද ඔය 3-5 කියන ඒවායි තියෙන જાති? දන්නවද? මොනවද තියෙන්නේ 3-5 කියන ඒවාගේ? දන්නේ නැහැ නේද? ඔය අපේ අම්මලා අත්තම්මලා ඔයාලා කිව්වේ නැතුවට ඔයාලට රසට උයලා දෙන්න ඒවට දාන ඔය 3-5 රහස් දෙකම තියෙනවා. අපි ඒවා ඉස්සරහට දැනගමු. උදේ 3-5 වලට ගන්නවා. අපි ඒක හදන හැටි ඉස්සරහට බලමු. කොත්තමල්ලි. දන්නව නේද? සූදුරු. මහදුරුත් ඕන. ඔය වට තව જાති දාලා තමයි ඔය 3-5 කියන දේ හදාගන්නේ. තේරුණාද? එහෙනම් ඔන්න කට්ටිය එකතු වෙලා ඔකට තව මොනවද ඕනේ කියලා අම්මලාගෙනුත් අහන්න ඕන. අම්මලාගෙනුත් අහලා අපේ 3-5 රාක්කේට ඕන දේවල් එකතු කරගමු නේද? එහෙනම් අපි 3-5 රාක්කේට ඕමනා දේවල් ඔයාලා ලිස්ට් එක හදන්න ඕනේ. හරිද? එහෙනම් දැන් තේ බොන වෙලාවත් ඇවිල්ලා තියෙනවා. දැන් තේ තිබ්බයිද පුතේ? විතර. තේ බොන්න කැමතිද? එහෙනම් ඔයාලා රණවරා අහලා තියෙනවද? රණවරා කියන ඒවා දැකලා තියෙනවද? කහ පාට මල්. ඔයාලා දන්නවද රණවරා කියන්නේ ඖෂධීය පානයක්? ඉස්සර ඔය ආචිලා සීයලා ගොඩක් ඔය බිව්වේ රණවරා වගේ දේවල් තමයි.
රණවරා තම්බලා වතුර බොනකොට තේ වතුර වගේ ඒක හරි ගුණයි. අද අපි රණවරා කෝප්පයක් බොමුද? ඉඟුරු බිස්කට් එකක් කාලා. රණවරා කෝප්පයක් බොමුද හකුරු කෑල්ලකුත් එක්ක? දැන් මම මෙතන ඉන්න මේ අක්කලා තුන් දෙනාට කියනවා එහෙනම් මේ කට්ටියට ඒක හදාගෙන එන්න කියලා. පුළුවන්ද? එහෙනම් එයාලා ඒක හදනකන් ඔන්න අපි කැමති මිහිසරට කියලා ලස්සන සින්දුවක් අහන්න. අනික් අය අප්පුඩි ගහලා උදව් කරන්න කැමති නේද? මිහිසර කැමතිද සින්දුවක් කියන්න? හරි. එහෙනම් අපි වැඩේ පටන් ගමු. කලින් ගොඩක් දේවල් සැලසුම් කරන්න තියෙනවා. ඉතින් මේ දේවල් අපි දරුවන්ට ටික ටික කියලා දෙන්න ඕන. ඔන්න ඉතින් තාම මම කරන්නේ අන්න ඒ ඊළඟ වීඩියෝ එක ඉක්මනින්ම අරගෙන එන්න. එන්න ඉන්න chance open kitchen එකම